ආයුබෝවන් යාළුවනේ. අපි කොතරම් සල්ලි දීලා එළවලු කිරි ගත්තත් දවස් කිහිපයකින් ඒව නරක් වෙලා කුණු බක්කියට යනව නේද? අද වීඩියෝවෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ආහාර විද්‍යාත්මකව ගබඩා කරලා ඔයාගේ මුදල් ඉතිරි කරගන්න ආකාරය. නාස්තිය නවත්තමු, ඉතිරි කරමු. හරි. දැන් මම ඔයාලට කියන්න යන්නේ එළවලු නැවුම තියාගන්නේ කොහොමද කියන ටිකක්. එළවලු සේදීම සහ වියලීම. එළවලු කපඩා කිරීමට පෙර තෙතමනය ඉවත් කිරීම ඉතාම වැදගත්. තෙතමනය නිසා දිලීර සහ බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. දෙවැනි කාරණාව තමයි වාතනය සහ උෂ්ණත්වය. කැරට් වැනි මුල් වර්ග සහ කොළ වර්ග වෙන වෙනම කපඩා කරන්න. කාරණා 3 තමයි එතිලීන් වායුව පාලනය. තක්කාලි වැනි එතිලීන් වායුව පිට කරන එළවලු සහ කොළ පැහැති එළවලු එකට තැබීමෙන් ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වෙන් කර තියන්නත් අමතක කරන්න එපා. දැන් අපි බලමු කිරි සහ කිරි නිෂ්පාදන කල් තියාගන්නේ කොහොමද කියලා. කිරිවල තියෙන ප්‍රෝටීන් සහ සිහිනි බැක්ටීරියා සඳහා කදිම ආහාරයක්. උෂ්ණත්වය සෙල්සියස් අංශකට 5ට වඩා අඩුවක් එක තියා ගැනීම මගින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මන්දගාමී කරන්න පුළුවන්. දැන් අපි බලමු මේක කරන ප්‍රායෝගික ක්‍රම. කිරි තම්බානිවා කාබුරු උෂ්ණත්වයට පත් වුණාට පස්සේ පමණක් ශීතකරණය තැන්පත් කරන්න. අනිත් ක්‍රමය තමයි කිරි භාජනය කෙලින්ම ශීතකරණය දොරේ තියන්න එපා. උෂ්ණත්වයේ උච්චායනයන් නිසා ඒ ඉක්මනින් නරක් වෙනවා. ඇතුළත රාක්කේ තියන්න. මොකද ඔයාලා හැමදෙස්සම ෆ්‍රිජ් එක අරිනවනේ. ඉතින් දොරේ තියෙන බඩු ඉක්මනින් වාතයට නිරාවරණය වෙනවා. ඒ නිසා උෂ්ණත්වය වෙනස් වෙලා ඔයාලගේ කිරි වර්ග වගේ දේවල් දොරේ තැන්පත් කළොත් ඒකේ උෂ්ණත්වය වෙනස් වීම නිසා ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. අපි දැන් බලමු මුදල් ඉතිරි කිරීමේ සහ සැලසුම් කිරීමේ ඉගි. ඔයාගේ සතියේ ආහාර වේල කල් තියා සැලසුම් කර එළවලු සහ කිරි මිලදී ගන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගැනීම නාස්තියට ප්‍රධානම හේතුවයි. මුලින් ගත්තේ මුලින් පාවිච්චි කරන්න. අපි ඒකට කියනවා first in and first out කියලා. ශීතකරණයේ අලුත් දේවල් පිසුපසටත් පරණ දේවල් ඉදිරියටත් තියන්න. ඉතින් මෙම සල්ලි විද්‍යාත්මක ක්‍රම ඔස්සේ ඔයාගේ මුළුතැන්ගේ නාස්තිය ශූන්‍ය කරගන්න පුළුවන්. කුඩා වෙනස්කම් විශාල ඉදිරියක් ගෙන දෙනවා. ඉතින් අපේ ටේස්ට් රයිප් channel එකේ health secret playlist එකට ගිහින් තවත් මෙවැනි උපදෙස් බලන්න. වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට නිරෝගී දවසක්.